සුබ දවසක්. ගොඩ කාලයකට පස්සේ අදත් මම කවිගේ ලෝකයෙන් ඇවිත් ඉන්නවා පොත් ගැන අලුත් ආරංචි කතා කරන්න. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනටමත් ඔයගොල්ලෝ දන්න විදිහට කොළඹ ලිටරරි ෆෙස්ටිවල් CLF 2026 ගැන. එහෙම නැත්නම් කොළඹ සාහිත්‍ය සමය ගැන. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව පවත්වන්න උත්සාහ කරපු මේ කොළඹ සාහිත්‍ය සමයට මට යන්න පුළුවන් වුණේ අන්තිම දවසේ. ඒ කියන්නේ ජූලි මාසේ 29 වෙනිදා. ඉතින් එදා මම මොනවද කළේ කියලා කතා කරන්නයි මම එදා ඒ කොළඹ සාහිත්‍ය සමයේ මිලදී ගත්ත පොත් ඔයාලට පෙන්නන්නයි තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් වීඩියෝ ෆුටේජස් හරි ෆොටෝස් හරි නම් ගන්න බැරි වුණා. ඒ තියෙන ෆොටෝස් වීඩියෝස් මම මේ පැත්තෙන් දාන්නම්. ඉතින් එදා මම කොළඹ සාහිත්‍ය සමයට යන්න කලින් හොරණ ශ්‍රීපාලි රංගශාලාවේ 3 වෙනි වතාවට සිංහබාහු වේදිකා නාට්‍ය නැරඹුවා. ඊට පස්සේ තමයි මම කොළඹ ආකේඩ් එකට ආවේ මේ කොළඹ සාහිත්‍ය සමයට සහභාගී වෙන්න. ඉතින් මම එනකොටත් ඒ වෙලාව මම හිතන්නේ දවල් 1:00 විතර. එතකොට පැරලලි, ඒ කියන්නේ සමාන්තරව අංග 3ක්, ඒ කියන්නේ වැඩසටහන් 3ක් පැවැත්වුණා. එකක් පුංචි ළමයි වෙනුවෙන් කතන්දර කියන ස්ටෝරි ටෙලින් ඉවෙන්ට් එකක් තිබ්බා. ඊට පස්සේ තිබුණා තව එක වැඩසටහනක් ඒකෙදි කතා කරමින් ඉඳියේ අය නාගරික අවකාශ සැලසුම් කරණය වගේ මාතෘකාවක්. ඊළඟට තව මම ගොඩක් වෙලා රැඳිනේ නුවන් තොටවත්තගේ කුණු මිට්ටෝ පොත එළි දක්වන උළෙලේ. ඉතින් මේ වැඩසටහන් තුන සමගාමීව තමයි පැවැත්වුනේ. ඉතින් ටික වෙලාවක් මේ පුංචි ළමයින්ට කතන්දර කියන වැඩසටහනට සම්බන්ධ වුණා. ඒක හරියම මම හිතන්නේ පුංචි ළමයින්ට ගොඩක් අපූර්ව අත්දැකීමක් වෙන්න ඇති. දෙමව්පියොත් මම දැක්ක දරුවෙක් ඇවිල්ලා එයාලත් එක්ක ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා. දරුවන්ට එයාලම කතාවට සම්බන්ධ වෙලා කතාව ඉදිරිපත් කරන්න අවස්ථාව දීලා තිබ්බා. ඊට පස්සේ එතන එලිමහනක නිසා මම හිතන්නේ එයාලා ගොඩක් ඒ අවස්ථාව රස විඳින බව පෙනුණා. ඊට පස්සේ අර නාගරික අවකාශ සැලසුම් කරණය කියන එකට නම් මට යන්න ඕනේ. මොකද එකක් මේ ඔක්කොම එකම වෙලාවෙ තිබ්බ නිසා සහ එතන අවකාශයක් මදි වෙලා තිබ්බා ඒ ප්‍රේක්ෂකාගාරයට. ඊට පස්සේ මම ගියේ නුවන් තොටවත්තගේ කුණු මිට්ටෝ පොත එළි දක්වන උළෙලට. ඒක හරියම නිර්මාණශීලී වැඩසටහනක්. ඉතින් දරුවොත් එක්ක වැඩ කරන කෙනෙක් විදිහට දරුවන්ට ලියපු පොතක් එළි දක්වන්න දරුවෝම යොදාගෙන තිබ්බා. විශේෂයෙන්ම ඒ වැඩසටහනේදී මුළු වැඩසටහනම මෙහෙයුවේ දරුවෝ 4 දෙනෙක්. එයාලගේ විද්වත් සාකච්ඡාවක් විදිහට. මාළුවෙක් විදිහට ඇඳගත්තු දරුවෙක් ඉඳියා. ඊට පස්සේ ගහක් විදිහට ඇඳපු දරුවෙක් ඉඳියා. ඊට පස්සේ අන්තිමට කුණු මිට්ටේ නැත්නම් කුණු බාස්කට් එකක් විදිහට ඇඳගත්තු දරුවෙක් ඉඳියා. වැඩසටහන මෙහෙයව නිවේදකයෙක් ඉඳියා. මේ අයගේ විද්වත් සාකච්ඡාව අතරතුරේ තමයි මේ පොත ගැනත් කතා කරන්නේ. පොත එළි දැක්කුවේ. ඊට පස්සේ විශේෂ ආරාධිතක දේශනය පැවැත්වුනේ. මේ වගේ අනෙක් සියලු අංග පැවැත්වුනේ. ඉතින් මේක හරිම නිර්මාණශීලී අවස්ථාවක්, හරිම නිර්මාණශීලී අදහසක් කියලා මට හිතුනේ පොත වගේම. ඉතින් කොහොමද දරුවෝ අසල කළමනාකරණය කරන්න ඉගෙන ගන්න ඕනි? අසල කළමනාකරණයේ වැදගත්කම මොකද්ද? මේ වගේ ගොඩක් දේවල් එදා එතන කතා වුණා. ඉතින් මේ වැඩසටහන් වලට සහභාගී වුණාට පස්සේ සරසවි කුටියෙන් මම ගත්ත පොත් මොනවද කියලා අපි බලමු. මේ තියෙන රාමයේ පැක් අයින් කරලත් නැහැ. මම පොත් 3යි අරගත්තේ. ගොඩක් පොත් තියෙනවා. මම අද පෙන්නනම පහුගිය දවස්වල ගත්තු තාම කියවන්නත් බැරි වුණු පොත් ගොඩක් තියෙනවා. මොකද මම කැමතියි මේ පොත් ගැන ඔයාලගේ අදහස් අහන්න. ඉතින් මම ගත්ත පොත් වලට මට 100%ක ඩිස්කවුන්ට් එකකුත් හම්බ වුණා. සලසවි ප්‍රකාශකයන්ගෙන්. ඉතින් මෙතන මම ගත්ත මෙන්න මේ පොත්. බත්තලන් ගුණ්ඩුව කියන පොත මම මීට කලින් කියවලා තියෙනවා. බත්තලන් ගුණ්ඩුව මංචුල වෙඩිවර්ධන රචනා කරපු හරිම ලස්සන පොතක්. මොකද මම ගොඩක්ම කැමති මේ පොතේ තියෙන කාව්‍යමය බවට. මේ පොතේ නවකතාකරුවා කවියෙක් වීමම ඒ පොත ඒ වගේ කාව්‍යමය බවක් අඩංගු වෙන්න අන්තර්ගත වෙන්න හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ පොත ගැන ඉස්සරහට අපි කතා කරමු. දැන් මේ පොත මං ගාව තියෙන නිසා මේ කායම කියවන්නත් ඕනි. කලින් මම කියෙව්වේ හොරගල විමලතිස්ස හිමියන්ගේ. ඔයගොල්ලෝ හොරගල විමලතිස්ස YouTube නාලිකාවට සම්බන්ධ නම් උන්වහන්සේත් පොත් ගැන කතා කරන කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු සහකාර කතිකාචාර්ය හිමිනම උන්වහන්සේගේ පොත තමයි මම කලින් කියෙව්වේ. ඉතින් දැන් මටම කියලා පොතක් තියෙනවා.
ඊට පස්සේ මම ගත්තා සුසිත රුවන් රචනා කරපු වයි කියන විද්‍යා ප්‍රබන්ධ කෘතිය. විද්‍යා ප්‍රබන්ධ කියන්නේ පෞද්ගලිකව මම ගොඩක් කැමති ශානරයක්. ඉතින් ඒ නිසා මට හිතුණා තව විද්‍යා ප්‍රබන්ධයක් අරගෙන කියවන්න. ඒ වගේම මේ කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු X කියන කෘතිය දෙවෙනි කොටස විදියට තමයි දක්වලා තියෙන්නේ. දැන් කියන්නේ මේක දැක්කේ නෑ. පොත ගන්නකොට ඉතින් මම X කියන පොත දැන් හොයාගෙන ඉන්නවනි මේක කියවන්න කලින්. ඊට පස්සේ මම ගත්තම ගන්න කියලා ගොඩක් බලාපොරොත්තු වෙන ඉඳපු කියවන්න ඕනි කියලා ගොඩක් ආසාවෙන් ඉඳපු පොතක්. ඒ තමයි ප්‍රභාත් ජයසිංහ රචනා කරපු මග හැරුණු දෝපත්. මග හැරුණු දෝපත් කෘතියේ එක කතාවක් අපි විශ්වවිද්‍යාලයේදී අධ්‍යයනය කළ අපේ කෙටි කතා පාඨමාලාවට මේ මග හැරුණු දෝපත් කියන කෙටි කතා සංග්‍රහයේ එක කෙටි කතාවක් අපි අධ්‍යයනය කළා අපේ පාඨමාලාවක නිර්දේශ කළා. නමුත් ඒ වෙලාවේ සම්පූර්ණ පොත කියවන්න අවස්ථාව හම්බ වුණේ නැහැ සෙමිස්ටර් ක්‍රමයක් එක්ක. කොහොම හරි මේක මගේ ඇරිලා තිබ්බ. නමුත් කියවන්න ගොඩක් ආසාව තිබ්බ, උවමනාව තිබ්බ පොතක්. අපි කියවලා බලමු. මේ පොත් ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා මේ පොත් කියවලා තියෙනවද? ඔයාලගේ අදහස් මොනවද කියලා පහලින් කතා කරන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ පොතත් අරගෙන ඊට පස්සේ මගේ මිතුරියකුත් හම්බ වුණා කොළඹ සාහිත්‍ය සමයේදී. ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ ගුරුවරියක්. ඉතින් මම සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ ගුරුවරියක් දැනට. එතකොට අපි ටිකක් වෙලා කතා කරලා ඉතින් මම එදා ගෙදර ආවා. ඉතින් ඊට පස්සේ මම හිතුවා මෙහෙමම කතා කරන්න. මම පහුගිය දවස්වල මිලදී ගත්තා. හැබැයි තාම කියවන්න බැරි වුණ පොත් ගොඩක් තියෙනවා. මෙන්න මේ පොත් ටික ගැන. ඇත්තටම මේ ගැන කතා කරන්නේ මේ පොත් ටික අත පෙන්නනා විතරයි. මේ ගැන ඔයාලා දැනට මොනවද හිතන්නේ? ඔයාලා කියවලා තියෙනවද? ඔයාලා දන්න දේවල් මොනවද කියලා බෙදා හදා ගන්න ඔයාලට පුළුවන්. මුලින්ම මේක අරගෙන ගොඩක් දවස් මේක ජනවාරි වල ගත්ත පොතක් තාම අතවත් තියන්න බැරි වුණා. සේපියන්ලා මේ පොත මම ගන්න හේතුව කැලණිකාරයෝ කියන අමරකීර්ති මහාචාර්යතුමාගේ නවකතාව. එතුමාගේ නවකතාව කියවලා තියෙන කෙනෙක් නම් දන්නවා මම සේපියන්ලව ඒ පොත කියවුවට පස්සේ හොයන්න පටන් ගත්තේ කියලා. තව මට කියවන්න බැරනවා. ඉතින් ඔයාලා සේපියන්ලා කියවලා තියෙනවද? ඊට පස්සේ තිත්ත ගෝපි මේකේ මුල් කොටස් ටික මම කියවලා තියෙනවා. සම්පූර්ණ පොත කියවලා නැහැ. මම කියුවේ PDF එකක් මේ පොතේ මුල් ටිකේ. ඊට පස්සේ මට හිතුණා පොතම ගත්තොත් හොඳයි කියලා. ඔයගොල්ලෝ කැමීලියා කියවලා තියෙනවා ඇති සමහර විට. එහෙම නැත්නම් තිත්ත කෝපි කියවලාද කැමීලියා කියවලා නැතුවද මම යෝජනා කරනවා පොත් දෙකම කියවමු කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ කෝපි වගාව ව්‍යාප්ත වුණේ කොහොමද? ඒ සම්බන්ධ ජීවන අරගලය සහ මිනිස්සු ගැන තමයි අපි මේ පොතේ කතා කරන්න යන්නේ. ඊළඟට ඉවාන් තුර්ගෙනේව්ගේ වංශවතුන්ගේ කැදැල්ල කියන පොත මේක මට හම්බ වුණේ තෑග්ගක් විදියට මගේ නංගිගෙන් මගේ විභාග ප්‍රතිඵල වලට. ඉතින් ඉවාන් තුර්ගෙනේව්ගේ පියවරසා පුත්තු කියන කෘතිය මම කියවලා තියෙනවා. තව රූඩින් කියලා පොතකුත් අපේ ගෙදර තියෙනවා. හැබැයි මම කියවලා නැහැ. මේ පොතත් මම ටිකක් කියෙව්වා. පොඩි කොටසක් කියවලා තියෙනවා. ඒකේ භාෂාවට මට එච්චර ආස නැහැ. ඒ නිසා ඒක කියවන එක නතර වුණා කොහොම හරි. ඊළඟට අටවක පුත්තු ලියනගේ අමරකීර්තිගේ ප්‍රසිද්ධ නවකතාවක්. මේක නම් ගොඩක් අය කියවලා ඇති. මම තාම කියවලා නැහැ. ඒකෙත් මම ටිකක් කියවලා තියෙනවා. ඒකේ භාෂාව නම් හරියම ඇත්තටම මේ රසවත්. කියවගෙන යන්න පුළුවන්. සා මේ ඒ කියවපු කොටස් ටිකේ මට දැන් මේ මොකද්ද මේකේ වෙන්නේ යන්නේ කියලා ලොකු කුතුහලයක් තිබ්බා. හැබැයි කොහොම හරි වැඩත් එක කියවන එක නතර වුණාමයි තාම පටන් ගන්න බැරි වුණා. ඉතින් ඔයාලා මොනවද මේ පොත ගැන හිතන්නේ? මොනවද අටවක පුත්තු ගැන ඔයාලා දන්නේ? ඊළඟට ගොඩක් ප්‍රසිද්ධ පොතක් තමයි මේක මේ ළඟදී මිලදී ගත්තේ මලගියත්තෝ. මේක නම් කියවලා දැන් ගොඩක් කල් වෙනවා. ඒත් මංගාව පොතක් තිබ්බේ නෑ. ඒ හින්දා මම හිතුවා එක මංගාව එකක් තිබ්බොත් හොඳයි කියලා මගේ පුස්තකාලේ. ඒ හින්දා තමයි මේක ගත්තේ. ඒත් මේකත් ආයෙම කියවලා බලන්න ඕනි. මොකද දැන් ගොඩ කාලයකට කලින් කියවපු නිසා. ඉතින් මේ පොත් ගැන ඔයාලා මොනවද දන්නේ? ඔයාලා මොනවද ඒව ගැන අහලා තියෙන්නේ? ඔයාලා මේ පොත් කියවලා තියනවද? ඔයාලගේ අදහස් මොනවද කියලා පහලින් කමෙන්ට් කරන්න ඔයාලටත් පුළුවන්. ඒ වගේම ඔයාලත් කොළඹ සාහිත්‍ය සමයට ගියා නම් සහභාගී වුණා නම් මේ වැඩසටහන් වලට ඔයාලගේ අත්දැකීම් මොන වගේද කියලා පහලින් කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි පොතක විස්තර එක්ක ළඟදිම හම්බ වෙමු. එතකන් හැම දිනකටම සුබ සතියක් සුබ කාලයක්. ආයුබෝවන් මම කවි.